Wayamba Denuwanat. සුබ දවසක් සියලුම දෙනාට. අපි අද වයඹ දෙනුවන් නාට්‍ය වෙතින් වෙනම වීඩියෝ එකක් කරන්නයි සූදානම් වෙන්නේ. අපි අද ආවා පඬුවස් නුවර රාජධානියට. ඉතින් මෙතන පිටිපස්සෙන් තියෙනවා පඬුවස් නුවර පැරණි දොරටුව. අපි ඇතුළට ගිහිල්ලා විස්තර කතා කරන ගම ඒ තියෙන්නේ මොනවද කියලා අපි බලමු. නෝටිස් එකක් දාලා තියෙනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පඬුවස් නුවර රාජධානියෙන් හම්බ වෙච්ච පුරාවිද්‍යාත්මක භාණ්ඩ කෞතුකාගාරේ තැන්පත් කරලා තියෙනවා කියනවා. කෞතුකාගාරේ තියෙන්නේ ප්‍රධාන මාර්ගයමයි. බලන් දෙනකොට කෞතුකාගාරයට ගිහිල්ලා ඒ භාණ්ඩ නරඹන්න පුළුවන්. ඉස්සල්ලාම ඇතුල් වෙන දොරටුවෙම තියෙනවා පඬුවස් නුවර කියලා මාතෘකාවත් එක්කම මේකේ විස්තරයක් දාලා තියෙනවා. මේ විස්තර කරලා තියන්නේ පළවෙනි පරාක්‍රමබාහු රජතුමා අධිපත්‍ය දරන කාලයේ ඔහු විසින් දක්ෂිණ දේශයේ ඉදිකර අගනුවර වන පරාක්‍රමපුර ලෙස තමයි මේ ස්ථානය හඳුන්වලා තියෙන්නේ. වර්තමානයේ පඬුවස් නුවර ලෙස හඳුන්වනවා. මේ ස්ථානයේ නටබුන් ක්‍රිස්තු වර්ෂ 12 වන සියවසේට අයත් වෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ප්‍රාකාර දියාගල් වලින් වට වූ ඇතුළු පුරෙහි පිහිටි රජමාලිගයේහි සැලැස්ම පොළොන්නරු සහ පරාක්‍රමබාහු රජමාලිගයේ සැලැස්මට තරමක් සමානයි කියලා තමයි තියෙන්නේ. කීර්ති ශ්‍රී නිසංකමල්ල රජතුමා කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1187 සහ 1196 කාලය අතරතුර මේ ස්ථානයේ සැපත් වූ බව ඉස්සරහ තියෙන රජමාලිගාවේ පිහිටි ගල් ආසන ලිපියේ සඳහන් කරලා තියෙනවා. මේ මාලිගයේ පිහිටි ඇතුළු නුවරට දක්ෂිණින් සහ උතුරින් පැරණි සංඝාරාම කීපයක් වල නටබුණු දකින්න තියෙනවා. අපි යන් ඒ ටික බලන්න. එහි එකිනෙක සංඝාරාම දාගයක් ප්‍රතිමා සහ බෝධිඝර උපෝසථඝර හා ආවාස ගෘහ වලින් පරිපූර්ණයි කියලා තමයි තියෙන්නේ. නිශ්ශංකමල්ල රජු රාජ සමයට අයත් ද්‍රවිඩ ශීලා ලිපියක්ද එක් සංඝාරාම බිමක දක්නට ලැබෙනවා. නූතන විහාරයේ අසල මහනුවර විහාරයට අයත් කුඩා ටැම්පිඩ විහාරකයක්ද ක්‍රිස්තු වර්ෂ 9 වන සහ 10 වන සියවසේ අතරතුර ටැම් ලිපි කිහිපයක්ද තියෙනවා. මීට නුදුරුම් පිහිටි එක් ටැම් මාලිගය ලෙස ජනය අතර ප්‍රචලිත වෙලා තියෙන වලයාකාර ඉදිකිරීම පඬුවස් දෙව් රාජ සමයේ ඉදිකර බවට ජනප්‍රවාදයක් තියෙනවා. ඒ බව පුරාවිද්‍යාත්මක සාධක නැහැ හැබැයි. පරාක්‍රමපුරය අසල පිහිටි පඬාවැව නම් මිපැරණි වැව පරාක්‍රමබාහු රජු විසින් විශාල කරලා ඊට පරාක්‍රම සමුද්‍රය කියන නම යොදාගත්තා කියලා තමයි මේ විස්තර කිරීම සඳහන් වෙලා තියෙන්නේ. ඒ විස්තර කිරීමෙන් පස්සේ අපිට ඇතුල් වෙන්න තියෙනවා මෙන්න මෙහෙම පඩිපෙළක්. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. තනකොළ භූමිය දිගේ හිමීට ඇවිදගෙන එනකොට ඊට පස්සේ අපිට පිටිපසින් දක්නට ලැබෙනවා පණ්ඩුකාභය රජතුමා විසින් කරවපු සෙල්ලිපියක්. ඒකේ සඳහන් වෙලා තිබෙන්නේ මොකද්ද? එහි විස්තරය මොකද්ද කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. අපි බලමු ඒකේ ලිපිය ඉදිකර වෙලා තියෙන්නේ රාජ්‍ය කාලය ලෙස නිශ්ශංකමල්ල රාජ්‍ය කාලය තමයි ඉදිකරලා තියෙන්නේ. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1187ත් 1196ත් අතර කාලය තුලයි. එතකොට මේ සෙල්ලිපිය ලියලා තියෙන අක්ෂර වර්ගය වෙන්නේ මධ්‍යකාලීන සිංහල කියන අක්ෂර ජාතිය. එතකොට භාෂාව ලෙසත් මධ්‍යකාලීන සිංහල කියලා තමයි සඳහන් කරලා තිබෙන්නේ. මේ සෙල්ලිපියේ අන්තර්ගතය ලෙස සඳහන් කරලා තියෙන්නේ නිශ්ශංකමල්ල රජතුමා ඉස්සර සිංහාසනයක් තියෙනවා. අපි ඒකත් බලමු. ඒ සිංහාසනේ ඉඳගෙන තමයි නැටුම් ගැයුම් බැලුවා කියලා මේ සෙල්ලිපියේ සඳහන් කරලා තියෙනවා. මේ සෙල්ලිපියේ තවත් සඳහන් වෙනවා නිශ්ශංකමල්ල රජතුමා තුලාගර. ඒ කියන්නේ තමන්ගේ ශරීරයේ බරට සමාන බරක් ඇති ත්‍යාග ප්‍රදාන කරා කියලත් මේ සෙල්ලිපියේ ලියලා තියෙනවා. ශංකමල්ල රජතුමා නැටුම් ගැයුම් බැලුවා කියන සිංහාසනේ තමයි මේ තියෙන්නේ.
රාජධානිය නරඹන්න දෙනවා නම් විශේෂම කාරණයක් කියන්න ඕනේ. මේකේ නෝටිස් කරලා තියෙනවා බැම්ම මත ඇවිදින්න තහනම් කියලා. ඕගොල්ලෝ මේ වගේ දෙයක් බලන්න ආවා නම් මෙතනත් ආරක්ෂා කරගෙන ඉදිරි පරම්පරාවටත් මේක ඉතුරු කෙරෙන විදිහට සදාචාරාත්මක විදිහට නරඹලා යන්න කියලා ඉතා කාරුණිකව ඉල්ලනවා. ඊළඟට අපි බලන්න යන්නේ රජතුමා භාවිතා කරපු පැරණි වැසිකිළිය සහ වැසිකිළි වල බලන්න යන්නේ. මේ පැත්තෙන් අපිට කොටුගල්ලා පේන්නේ එතන අපි ගිහිල්ලා බලමු. ඉතින් මේ තියෙන්නේ රජතුමා විසින් භාවිතා කළ අයයි සැලගෙන වැසිකිළිය. වැසිකිළි වල බලන්න යන්නේ කොටුගල්ලා මේ තියෙන්නේ රජතුමා විසින් භාවිතා කළ අයයි සැලගෙන වැසිකිළිය. කිලියත් සමගම අපිට දක්නට ලැබෙනවා පිටුපසින් පැරණි වැසිකිළි වල. ඉතින් අපිට මේ අනුව තාක්ෂණය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒක තමයි කිලියත් සමගම අපිට මේ පැරණි වැසිකිළියේ ඉඳලා පැරණි වැසිකිළි වලට මාර්ගය යොදා තිබෙන ආකාරය පිළිබඳව. අපිට මේ අනුව තාක්ෂණය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්න බලාගෙන යනකොට හම්බුණා මාර්ගය යොදා තිබෙන රජමාලිගයේ භාවිතා කරපු පැරණි පොකුණක්. පිටිපස්සෙන් අපිට දකින්න හම්බෙනවා මාලිගාවට අයත් පරිවාර ගොඩනැගිල්ලක්. මේ තියෙන්නේ පිටිපස්සේ ලස්සනට ගල් කණු සහිතව. පිටිපස්සෙන් අපිට දකින්න හම්බෙනවා මාලිගාවට අයත් පරිවාර ගොඩනැගිල්ලක්. මේ තියෙන්නේ පිටිපස්සේ. ඊපස්සේ අපිට දකින්න හම්බෙනවා මේ වාගේ පෝලිමට හඩපු ටිකක්. ඒ තමයි ගබඩා කාමර. ඒ කාලේ රත්තරන් මිනි මුතු මැණික් මුදල් වාගේ දේවල් තැන්පත් කරලා තියෙන්නේ නැත්තේ මේ වාගේ කාමරවල. දැන් තවත් ඉල්ලීමක් කරන් තිබෙනවා. ඒ තමයි මෙවුවා නටබුන් ආරක්ෂා කරන්න පුරාවිද්‍යාත්මක දෙපාර්තමේන්තුව සහ තවත් රජයේ විවිධ ආයතන මේකට දායක වෙනවා. ඉතින් ඒ දායකත්වයට ගරු කිරීමක් ලෙස ඔබ මෙහි නරඹන්න එනවා නම් ඒව ආරක්ෂා කරලා අපවිත්‍ර නොකර තමන්ගේන ටොපිකොලේ පවා නැවත බෑග් එකට දාගෙන යන තත්ත්වයට තමන්ගේ හැදියාව හදාගන්න සහ අනාගත පරපුරටත් ඒ විදිහට මේවා සුද්ධ පවිත්‍ර කරලා යන්න කියලා උපදෙස් දෙන ගමන් අද මෙතනින් වීඩියෝ එක අවසන් කරනවා. වගේ තියෙන විශේෂත්වය මෙහි තව තිබෙන නටබුන් ආදිය එක වීඩියෝ එකකින් කියලා අවසන් කරන්න බෑ. මොකද අක්කර ගානකට දිව යන රාජධානියක් මේක. ඉතින් ඔයාලත් හෙට්ටිපොළ පැත්තේ එනවා නම් ට්‍රැවල් කරන්න හොඳම ස්ථානයක් තමයි පඬුවස් නුවර රාජධානිය කියන්නේ. ඉතින් ඇවිල්ලා සතුටු වෙලා තමන් උරුමයක් රැකගෙන අනාගත පරපුරටත් මේ විස්තර සඳහන් කරලා උරුමයන් ගැන කියා දීලා ඔයාලත් බලලා යන්න. එහෙනම් අදට අපි ගියා. වීඩියෝ එක අවසානයේ තවත් දෙයක් මතක් කරන්න තියෙනවා. ඒ තමයි කිසිම මුදල් අය කිරීමකින් තොරව කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට විවෘතයි. ඒ වගේම එහි බාරවින්න කාර්ය මණ්ඩලය සුහදශීලීව නරඹන්නන් එක්ක අදහස් සුවමාරු කරගන්නවා. ඉතින් මේ නිහතමානීත්වයට සහ නිර්ලෝභීතාවයට හදවතින්ම ස්තුති පුද කරනවා. ඒ වගේම මේ ඓතිහාසික ස්ථාන පිරිසිදු කිරීම කටයුතු වලට පඬුවස් නුවර නගර සභාව ඉතාම පරිශ්‍රයක් දරනවා. ඒ අයටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම වීඩියෝ එක බලපු හැමෝටමත් ස්තුතිවන්ත වෙනවා. පඬුවස් නුවර රාජධානිය පිළිබඳ දීර්ඝ විස්තරයක් එක්ක ළඟදීම ඔබ හමු වීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් subscribe කරලා තියාගන්න channel එක. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.